සැරකී යත්තු කාලයකට පෙර මනරම් වනාන්තරයක අලිපැටියෙක් ජීවත් වුණා. මේ අලිපැටිය හරිම දගකාරයි. දවසක්දා මේ දගකාර අලිපැටිය තමන්ගේ යාළුව එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට එයාලට ඇතින් සිංහයෙක් ඉන්නවා පෙනුණා. ඒත් අලිපැටියට සිංහයා දිහා කුතුහලයෙන් බලන්න හිතුණා. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට අලිපැටියට තේරුණා සිංහයා කාටවත් කරදරයක් කරන්නේ නැහැ කියලා. ඒ සිංහයා හෙමින් ගල් ගුහාවකට ගියා. ඊට පස්සේ දවසෙත් අලිපැටියා සිංහයා ඉන්න පැත්තට ගියා. එයා දැක්කා සිංහයා ගල් ගුහාවෙන් එළියට ඇවිත් අවුව තපිනවා. අලිපැටියට සිංහයා එක්ක යාළු වෙන්න ආස හිතුණා. එයා හෙමින් සිංහයා ළඟට ගියා. මුලින් සිංහයා අලිපැටියාව දැකලා ටිකක් බය වුණා. ඒත් අලිපැටියා හෙමින් කතා කරන්න පටන් ගත්තා. "හයි සිංහයෝ, මාත් එක්ක යාළු වෙන්න කැමතිද?" කියලා අලිපැටියා ඇහුවා. සිංහයා ටිකක් කල්පනා කරලා කිව්වා, "හා, මම කැමති. ඔයා හරිම හොඳ අලිපැටියෙක් වගේ" කියලා. එදා ඉඳන් අලිපැටියයි සිංහයයි හොඳම යාළුවෝ වුණා.